අපි අද ධර්මානුශාසනාවට හිත ගමු. මම මේ පින්වතුන්ට අද ධර්මානුශාසනාවට ඉතාමත් ලස්සන සූත්‍ර දේශනාවක් කියලා දෙන්න කියලා තමයි කල්පනා කළේ. එතකොට පින්වතුනි, මනුස්ස ජීවිතය ඉපදුනාට පස්සේ මිනිසුන්ට අදහසක් තියෙන්න ඕන හොඳින් ජීවත් වෙන්න. හොඳට ජීවත් වෙන්න ඕන. සැප සම්පත් ඇතුව ජීවත් වෙන්න ඕන කියන අදහස පෞකාර නැහැ. ඒක මනුස්සයෙකුට තියෙන්න ඕන. හොඳට සැප සම්පත් ඇතුව ජීවත් වෙන්න අදහසක් නැත්නම් මොකක් හරි අසනීපයක් ඒක. මනුස්සයෙක් හොඳට ජීවත් වෙන්න අදහස තියෙන්න ඕන. ඒ වගේම තමයි මැරුණාට පස්සේ හොඳ තැනකට යන්න ඕන කියන අදහසක් තියෙන්න ඕන. ওই දෙකම කෙනෙකුට තියෙනවා නම් එයාගේ අදහස් හොඳයි. එයාට හොඳ හිතක් තියෙන්නේ. මේ ජීවිතේ හොඳින් ජීවත් වෙන්න ඕන, ජීවිතය අපායක් කරගන්න නැතුව ඊට පස්සේ මැරුණාට පස්සේ හොඳ තැනකට යන්න ඕන. ඔය අදහස තියෙනවා නම් හොඳයි. පින්වතුනි, මෙච්චර බණ ඇහෙන, මෙච්චර බණ කියන රටක පවා සිංහල මිනිසුන්ගේ පවා අදහසක් මේ මැරුණාට පස්සේ යන තැන අදහසක් නැති මිනිස්සු ඉන්නවානේ. නමුත් බුද්ධ කාලේ, බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ධර්මයේ බුදු බණ පද ඇහෙන්නේ නැතුව මිනිසුන්ගේ අදහසක් තිබ්බා මැරුණාට පස්සේ අපි හොඳ තැනක යන්න ඕන කියලා. ඒ වගේ කතාවක් තමයි අද අපි කතා කරන්නේ. මේ දේශනාවේ නම වේලුද්වාරීය සූත්‍රය. සංයුත්ත නිකායේ පහේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙන්නේ. එකල අපගේ බුදුරජාණන් වහන්සේ කොසල් ජනපදයේ චාරිකායි වඩිද්දී වේලුද්වාර කියන ගමට වැඩම කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ගමට වැඩියා කියලා රාවයක් පැතිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ ගමකට වඩිනකොට බුදු සුවඳ පැතිරෙනවා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ධම් සුවඳ පැතිරෙනවා. විශාල හිරු මණ්ඩල නැගෙද්දී ලෝකයක් එළිය වෙන්නේ. හැබැයි ලෝකෙ එළිය වුණාට හිරු තියෙන්නේ ඈතක. ඊළඟට සුවඳක් ගෙනෙද්දී අපි හඳුන් කුරපත්තු කරද්දී පැත්තම සුවඳ වෙනවා. හඳුන් කුර එක තැනක සුවඳ හැමතැනම පැතිරෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ එක තැනක වැඩ ඉඳිද්දී බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවඳ හැමතැනම පැතිරෙනවා. ඒ ප්‍රදේශයේම. ඒක වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ ගමන රහසගත නැහැ. ඒක කොහොම හරි පැතිරෙනවා. ඊට පස්සේ ඒ ගමේ මිනිසුන්ට ආරංචි වුණා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ අර ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වුණේ රජකුමාරේ. ආන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපේ ගමන්ට වැඩලා. මිනිස්සු කතා වෙන්නේ උන්වහන්සේ රාග දේශ මොහ නැති කෙනෙක්. ඊළඟට උන්වහන්සේ අවිමුක්තියටපත් වෙලා තියෙන්නේ. උන්වහන්සේ විමුක්තියටපත් වෙලා තියෙන්නේ තමා විසින්ම ගත් උත්සාහයෙන් වීර්යයෙන්. උන්වහන්සේට ගුරුවරයෙක්ගේ උපදෙස් මත නෙවෙයි ස්වයම්බූ ඥානෙන් ධර්මය අවබෝධ කරලා තියෙන්නේ. මිනිස්සු දැන් කතා වෙනවා තැන් වල. දැන් අද කාලේ කතා වෙන්නේ කොහොමද? ඕක රැල්ලා. කාලෙන් කාලෙට එක එක්කෙනා එනවා. ওই බන රැලි කිකෙම කතා වෙනවා. ඒ කාලේම නෙවෙයි. ඒ බන කියන කෙනාගේ ගුණය කතා වෙනවා. ඔය බන කියන්නේ සුළුපටු කෙනෙක් නෙවෙයි. රාග දේශ මොහ නැති කෙනෙක්. තමා විසින්ම ධර්මය අවබෝධ කරපු කෙනෙක්. උන්වහන්සේගේ අවබෝධයයි චරිතයයි දෙකක් නෙවෙයි, දෙකම එකක්. විද්‍යාචරණ සම්පන්නයි. දැන් අවබෝධයයි චරිතයයි දෙකක් වෙනවා. දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් සමාජ උපදේශන දෙනවා. නමුත් gedara මරා ගන්නවා. කතාව මා ඉහළින්. නමුත් gedara ගින්න. පැහැදිලිනේ? ඉස්කෝලේට ගුරුවරයෙක් වුණාට ගෙදරට ආවට පස්සේ බේබද්දේ. ඒ වගේ සමහරලාට මහාචාර්ය, ප්‍රාචාර්ය, ආචාර්ය, කතිකාචාර්ය. නමුත් ගෙදර නෝනව තේරුම් ගන්න බෑ, දරුවෝ තේරුම් ගන්න බෑ. දුර එයාලගේ ඉගෙන ගත්ත දේට අනුව ජීවිත චර්යාව නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයි. යමක් අවබෝධ කළාද ඒ ජීවිත චරිතෙත් අවබෝධය දෙනවා. පැහැදිලිනේ? රාග දේශ මොහ නැති
දහමමයි දේශනා කරන්නේ. ඒ ජීවිතය තුල කොහොමද රාග දේශ මොහ නැහැ. ඒක කියන විඥාචරණ සම්පන්නයි. සුගත කියලා කියන්නේ උන්වහන්සේ සුන්දර. ඒ ලැබූ විමුක්තිය හරිම සුන්දර දෙයක්. සොඳුරු මාවතක ගමන් කරපු කෙනෙක් සුගත. ලෝකවිදු. උන්වහන්සේ ලෝකේ ගැන නොදන්නා දෙයක් නැහැ. අනුත්තර පුරුෂ ධම්ම සාරති තවත් කෙනෙක්ව দমনය කරන්න පුළුවන්. සත්තා දේව මනුසානන් මිනිසු විතරක් නෙවෙයි දෙවියෝ පවා ජීවිතේ තේරුම් ගන්නේ බුදුරජාන් වහන්සේ නිසා. බුද්ධ අන් අයට චූටි ළමයෙකුට පවා තේරෙන විදිහට ධර්මයේ දේශනා කරන්න පුළුවන්. බුද්ධ භගවා මහා පින්වන්ත කෙනෙක්, භාග්‍යවන්ත කෙනෙක්. ඒ උත්තමයන් වහන්සේ මුල මැද අග පිරිසිදු ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් සාත්තං අර්ථ සහිත ඊටමත් පිරිසිදු ධර්මයක් දේශනා කරනවලු. මිනිස්සු කියන මොකෝ කියන්නේ? අපි යමුද බලන්න. දැන් මිනිස්සු කතා වෙනවා. මිනිස්සුන්ට ඕනේ ඒ වගේ කෙනෙක් බලන්න. අද කාලෙත් ඔය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ හාමුදුරනම බණකට වඩිනවා කියනකොට ගොඩක් මිනිස්සුන්ට බණ අහනවටත් වඩා තියෙන්නේ බලන්න ආසාව. මම නම් කියන්නේ ප්‍රසිද්ධ හාමුදුරනම බණකට වඩිනකොට ඔතනින් භාගයටත් වැඩි ඉන්නේ බලන්න එන අය. ඒකනේ බණ ඉවරනාට පස්සේ කතා කරනවා මේ අනේ ඔබ වහන්සේ ජීවමානව දැක්කා. දැක්කත් ඇති. අනේ අද දැක ගත්තානේ. ඒකට අර බණෙන් නෙවෙයි සතුටු වෙලා තියෙන්නේ අර දැක්ක එකෙන්. ඒ කියන්නේ එයාගේ ආපු අර්ථය ඒකනේ. ඉතින් ඒකේ බුද්ධ කාලෙත් වෙලා තියෙන බුද්ධ කාලෙත් බණහනවට වැඩි මේ මිනිස්සුන්ට උවමනා වෙලා තියෙනවා යමු ඒ වගේ පොඩ්ඩක් බලමුද ඔය රහතන් වහන්සේලා දකින්න අමාරු වෙන්නේ. යමු. ඔන්නර ගමම යනවා. ඒ නිසා කෙනෙක් බලන්න යනවා කියන එක වරද්දක් නෙවෙයි. කීර්තිය පැතුරුන කෙනෙක් දකින්න යනවා කියන එක වරද්දක් නෙවෙයි. ඒක බුද්ධ කාලෙත් වෙලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ අය ගියා. සමහර මිනිස්සු වැන්දා. සමහර මිනිස්සු වැන්දේ නැහැ. සමහර මිනිස්සු ඇයි ආගන්තුකයිනේ. එයාලා බුද්ධ ආගමේ නැත්තම් මේ බණ අහලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වෙච්ච අය නෙවෙයි. සමහර අය මේ අත් දෙක එකතු කරගෙන වැඳගෙන පැත්තකට වෙලා හිටියා. සමහර අය ළඟට ඇවිල්ලා කියනවා මේ අපි තමයි මේ පැත්තේ මේ ව්‍යාපාර කටයුතු කරන්නේ කියලා අදටත් ඔක තියෙනවා. අපිත් බණට ගියාට පස්සේ සමහර අය ඇවිල්ලා කතා කරනවා මේ පැත්තේ අහවල් ආයතනෙ අපිට අයිති කියලා. මේ ඔබ වහන්සේ අහලත් තියෙනවද දන්නේ අහවල් නම ඒ අපේ තාත්තා නාම ගොත්තන් සාවිත්ව නම් ගොත් කියලා. මේ මිනිස්සු එහෙම ඉඳ ගන්නවා. සමහර අය මොකොත් නෑ තුන්නිහි භූත අපේ කච්චේ තුන්නිහි භූත. සමහර අය නිහඬව පැත්තකින් ඉඳගත්තා. සුළු පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේට වැන්දේ. ඊට පස්සේ මේ පිරිස බුදුරජාණන් වහන්සේගෙන් අහනවා හරියම ලස්සන කාරණාවක්. ස්වාමීනි සමන බවක් ගෞතමයන් වහන්සේ අපිට මෙන්න මෙහෙම කැමැත්තක් තියෙනවා. අපි කැමැති මෙන්න මෙහෙම ජීවත් වෙන්න. ඒ තමයි අපි අඹදරුවොත් එක්ක ජීවත් වෙන අය. හොඳට ඇඳුම් පැළඳුම් ඇඳලා කාලා බීලා සතුටින් ජීවත් වෙන්න අපි කැමැති. ඒක තමයි අපේ කැමැත්ත, ඉච්ඡාව, අදිප්‍රාය, ප්‍රාර්ථනාව. හැබැයි ඒ වගේම අපි කැමැති මිල මුදල් පරිහරණය කරලා ජීවත් වෙන අපි කායස්ස බේදා පරම් මරණා සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජියාම. මරුණාට පස්සේ අපි සුගතිය යනවා නම් හොඳයි කියලා අපි කැමැත්ත තියෙනවා. ඒ බුද්ධ කාලේ උපදින්නේ අපූර්ව මිනිස්සු වෙනතුනේ. අපූර්ව මිනිස්සු. අද කාලේ කොටස් කීපයක් ඉන්නේ. එක්ක මේ ජීවිතේ අපායක් කරගෙන ඉන්නවා. පරලොවක්කුත් නැහැ. සමහර අය හොඳට ජීවත් වෙනවා. පරලොවක් ගැන කල්පනාවක් නැහැ. ඕන තරම් මිල මුදල් තියෙනවා, ධන ධාන්‍ය තියෙනවා. නමුත් අර යන ලෝකයකට මොකුත් කරගන්නේ නැහැ. තව සමහර අය ඉන්නවා මේ ජීවිතේ ඕන තරම් සැප සම්පත් විඳින්න හොඳත් කරනවා නරකත් කරනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ ඒ බුද්ධ කාලේ හිටව මිනිස්සුන්ගේ ආකල්පවල තියෙන වෙනස බලන්න මේ මිනිස්සු හොඳට ජීවත් වෙන්නත් කැමති, මරණින් මත්තේ හොඳ ලෝකයකට යන්නත් කැමති. මං හිතන්නේ ඔබ අතරින් කාට හරි
හොඳට ජීවත් වෙන්නත් කැමැත්ත තියෙනවා නම් මරුණාට පස්සේ හොඳ ලෝකයකට යන්න ඕන කියලා අදහස තියෙනවා නම් මං හිතන්නේ ඔබ වාසනාවන්තයි. ඔයා වගේ කෙනෙක් මේ ධර්මයට සුදුසුයි. ඔයා වගේ අය බුදුරජාණන් වහන්සේ බැහැර කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙනම් හරි. මං ඔයාලට දහම් පරයයක් කියලා දෙන්නම්. අත්තූපනායික කියන දහම් පරයය. අත්තූපනායිකං වූ ගහපතයෝ ධම්මපරයයන් දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත බාසිස්සාමි. අත්තූපනායික දහම් පරයය කියලා දෙන්නම්. ඒක හොඳට අහන්න හොඳට මෙනෙහි කරන්න මම දැන් දේශනා කරනවා. අත්තූපනායික දහම් පරයය කියන්නේ තමා උපමාවට අරගෙන ජීවිතේ හැඩගස්වා ගන්න ධර්මය. ඒ ජීවිතේ හැඩගස්වා ගන්න තමන් තමයි උපමාවට ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ මේ උත්තර දෙන්නේ කාරණා දෙකකට. මේ ජීවිතේ හොඳට ජීවත් වෙන්නත් කැමැති, මරණින් මත්තේ දෙව්ලොව යන්නත් කැමැති. ආයෙත් තමයි මේ උත්තරේ. මේ ජීවිතේ අපායක් කරගෙන මේ අනිත්‍යයි කියලා මෝනේ ළඟ කිසිම වෙර වීරියක් නොකොට එහෙම නෙමෙයි. ඔයාලා දැන් කසාද බැඳපු අය ඉන්නවා. දරුමල්ලු ඉන්න අය ඔයාලට මේ වගකීම් දරන්න ඕන. මේ දරු පැටියන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. කසාද බැඳලා පස්සේ නෝනාගේ වගකීම්, මහත්තයාගේ වගකීම් ඉෂ්ට කරන්න ඕන. මරණාධාර සමිති වලට යන්න ඕන. සමාජ සේවා කටයුතු කරන්න ඕන. කටන පින්කම් කරන්න ඕන. පන්සලේ වැඩ බලන්න ඕන. ළමයිගේ ඉස්කෝලේ වලට ඉස්කෝලේ රැසින් වලට යන්න ඕන. වගකීම් කී කෝටියක්ද? ඔය ASCIIත් ඔයාලට දෙව්ලෝ යන අනේ හතර අපායකට නම් අපි මැරුණාට පස්සේ යන්න එපා කියන හැඟීම තියෙන්න ඕන. අන්න ඒ වගේ කෙනෙකුට මේ ජීවිතේ සැනසille ජීවත් වෙන්නත් මරණින් මත්තේ නරක ලෝකයකට නොයන්නත් බුදුරජාණන් වහන්සේ වදාළ දහම් පරයයක් තමයි. මොකක්ද මේ දහම් පරයයි නම? අත්තූපනායික දහම් පරයය. තමා උපමාවට ගන්නා වූ දහම් පරයය. මිනිස්සු පුදුම සතුටු වුණා. එයාලගේ ප්‍රශ්නෙට උත්තරේ දැන් එන්නේ. සාදුකාර දුන්නා. අනේ සාදු සාදු කියලා. ඒ මිනිස්සු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමෝච ගහපතියෝ අත්තූපනායකෝ ධම්මපරයයෝ. මොකද්ද මේ අත්තූපනායක ධම්මපරයය කියන්නේ? ඉද ගහපතියෝ ආර්ය ශාවකෝ ඉතිපටි සංචික්කති. ජීවිතේ අර්ථයක් හොයන ආර්ය ශ්‍රාවකයා මේ විදිහට කල්පනා කරනවා. අහංකෝස්මි ජීවිතකාමෝ අමරිතුකාමෝ. අපි කවුරුත් මම ජීවත් වෙන්න කැමති. දැන් ඔයා කැමති ජීවත් වෙන්නද මැරෙන්නද? දැන් කඳු කඩාගෙන එනකොට දුවන්නේ මැරෙන්න කැමැත්තෙන්ද ජීවත් වෙන්න කැමැත්තෙන්ද? ගම් වතුර ගහගෙන යනකොට ආතපය දඟලා උඩට එන්න හදන්නේ මැරෙන්න කැමැත්තෙන්ද ජීවත් වෙන්න කැමැත්තෙන්ද? අපිට විතරක් නෙවෙයි. කුෂ්ඨ හැදිච්ච බලු පැටියටත් පොල්ලක් අරන් ගහන හදනකොට ඒ බල්ලා දුවන්නේ වලගේ කකුලේ හංගගෙන කෑ ගහන්නේ මැරෙන්න කැමැත්තෙන්ද ජීවත් වෙන්න කැමැත්තෙන්ද? එතකොට මම ජීවත් වෙන්න කැමැති. ගෙදර මිනිහා වුණත් ගහන්න හදනකොට පොල්ලකින් අයියෝ මම මරනෝ කියලා කෑ ගහන්නේ මැරෙන්න කැමැත්තෙන්ද ජීවත් වෙන්න කැමැත්තෙන්ද? ඔය ක්ෂණික ආවේගයෙන් ගිනි තියාගත්ත මිනිස්සු ගිනි ගන්නකොට හැම තැනම දුව ගේ වටේ දුවන්නේ මැරෙන්න කැමැත්තෙන්ද ජීවත් වෙන්න කැමැත්තෙන්ද? මට දැන් මතක නැහැ. ඒක ඔය channel එකක් තියෙනවා, ඔය YouTube channel එකක්. මට මතක හිටියේ SBSK ද කොහෙද කියලා මට හරියට මතක නැහැ. ඒකේ තියෙනවා සමහර අය පිටරට සුද්ධ වෙඩි තියාගෙන ඔළුවට ශනික ආවේගයෙන් වෙඩි තියා ගන්නවා. වෙඩි තියාගත්ත පස්සේ මේ මෝන සම්පූර්ණ මේ ඔලු කට ගැලවිලා යනවා. ගැලවිලා ගියාට පස්සේ නම් බේර ගන්නවා. බේරගෙන මාස ගානක් තියලා ඔලු කට හදලා ඒතර සම්පූර්ණ මෝන විකෘති. සාමාන්‍ය ගෙම්බෙක් වගේ වෙනවා මෝන. එයා අඬනවා මාව බේර ගන්න කියලා. ඒ කියන්නේ සියදි විනාශා ගන්න එනවා නේද හැංගීම එකපාරයි ඒක. එතනින් පස්සේ ජීවත් වෙන්නම ආස. අපි ජීවත් වෙන්න කැමති. මැරෙන්න කැමති නෑ. අපි දුක් විඳින්නද කැමති සැප විඳින්නද කැමති? කවුරුත් ගත්තොත්
සැප විඳින්න කැමති. දුක්ඛ පටික්කුලෝ දුකට කැමති නැහැ. යෝකෝ මං මං මේ විදිහට ජීවත් වෙලා මම සැනසෙල්ලේ ජීවත් වෙන්න කැමති. මට කවුරු හරි මාව මැරුවොත්, මාව ඝාතනය කළොත් ඒක ප්‍රියමනාප දෙයක්ද අප්‍රියමනාප දෙයක්ද? අප්‍රියයි. අපි ඒකට කැමති නැහැ. ආන් ඒ වගේ තමයි. මමත් කවුරු හරි මැරුවොත් දැන් මේ මිනිස්සු ජීවත් වෙන්න කැමති. සැප කැමති. මම ඒ අයත් මැරුවොත් එහෙම ඒක ඒ මිනිස්සු ඒ අය කැමති ඒවා නෙවෙයි. මම කවුරු හරි මරන්න කියලා යොමු කළොත් ඒත් අප්‍රියමනාප දෙයකට තමයි යොදවන්නේ. ඒ නිසා මම ජීවත් වෙන්න කැමති, මට කවුරු කරදර කරනවට කැමති නෑ කියන තමාව උපමාවට අරගෙන අනුන් මරන්නේ ප්‍රාණඝාතය දෙන්නේ. ඊට පස්සේ තවත් කෙනෙක්ව මරන්න තවත් කෙනෙක් යොදවන්නේ. ප්‍රාණඝාතේ යන්නයි යොදවන්නේ. ප්‍රාණඝාතේ ගුණ කියන්නේ සත්තු මරපල්ලා කියලා කියන්නේ. ඔන්න ඔය කාරණා තුنين පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක රැක්කොත් ඒකට කියනවා ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය කියලා. ආකාර තුනකින් පිරිසිදු වෙච්ච, මුළු තුනකින් පිරිසිදු වෙච්ච සීලය. ඔය සීලය රකින්නකොට මේ ජීවිතේ සුවදායක වෙනවා, මරණය මත දෙවියන් අතර උපදිනවා. දැන් ගම් වතුර එනකොට මාළු තැළුවා මිනිස්සු. ඊළඟ සමහර පැතිවල මුව පැටව වතුරේ ගහගෙන එනවා. ඔය ඔක්කොම ගහගෙන ඉද්දි පන බේර ගන්න නෙවෙයි දඟලන්නේ නේ. එහෙ ගහගෙන එන මුව පැටියෙක් කරන් ඒකගේ බෙල්ල මෙරිකෝ. අපිත් පන බේර ගන්න මේ දඟලනවා. ඒ සතත් පන බේර ගන්න දඟලනවා. නේද? හොඳ නෑ එහෙම කරන්න. ඒ නිසා මට මේක වුණා නම් කියන තැන හැම වෙලාවම ගත්තොත් මට මේක වුණා නම් කියන තැන ඉඳලා තමා උපමාවට අරන් ප්‍රාණඝාතයෙන් වළකින්න කියනවා. දෙවෙනි කාරණාව තමයි කියනවා ඔය බලන්න කියන ඔයා කැමැති දහනවා ඔයාගේ දෙයක් හොරකම් කරනවාට. ඔයාගේ දේවල් හොරකම් කරනවාට. ඔයා අමාරුවෙන් සමාජයට ෆෝන් එකක් අරගෙන ඕක කවුරුත් හොරකම් කරනවට කැමතිද? චේන් එකක් කරාඹුවක් කොච්චර ආසාවෙන්ද ගන්නෙ. දැන් අද කාලේ නම් කරාඹු ජෝඩුවක් චේන් එකක් ගන්නවා කියන හීනයක් වගේ ගමක මිනිස්සෙකුට රත්තරන් වල තියෙන ගණන් එක. පොඩියෙකුට පංචායුධයක් දාන්න කොච්චර හිතලාද කීයක් හරි හොයාගෙන පංචායුධයක් දාන්න. ඊට පස්සේ මොනවද හොරකම් කරනවා. ඉතින් ඔයාලා කැමති දහනවා තමන්ගේ දේවල් හොරකම් කරනවට. කැමති නෑ. ඔය වගේම තමයි අනුනුත් කැමති නෑ එයාලගේ දේවල් හොරකම් කරනවට. එයාලට ඒක අප්‍රියමනාපයි. ඒතර මං මේ වැඩේට තව කෙනෙක් යොදෙව්වොත් උඹ අර අනුන්ගේ දේවල් හොරකම් කරපල්ලා කියලා ඒකත් හොඳ දෙයක් නෙවෙයිනේ. ආන තමාව උපමාවට අරන් තමන් හොරකම් කරන්නෙත් නැහැ, හොරකම් කරවන්නෙත් නැහැ, හොරකම් කරපල්ලා කියලා අනිත් අය යොදවන්නේ නැහැ. ඒකේ ಗುಣ කියන්නේත් නැහැ. ආන තමාව උපමාවට අරන් රැකෙන එක අත්ූපනායක දහම් පරයය. එහෙම රැකෙනකොට ආකාර තුනකින් එයා පිරිසිදු වෙනවා. තමන් කරන්නෙත් නැහැ, කරවන්නෙත් නැහැ, ඒකේ ಗುಣ කියන්නේත් නැහැ. ඒකේ තියෙන ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය. එතකොට සමහර අය දැන් සමහර අය ඉන්න සමහරවට තමන් හොරකම් කරන්නේ. ඒ වුණාට කියනවා යසයි උංගේව ගද්දි. මොහොතෙන් දිය දෝතක් ගත්තට මොහොතේ වතුර අඩු වෙයි කියලා අර ගන්න එකේ ಗುಣ කියනවා. උන් හොරකම් කරනවා නම් ඔය පොඩි උන් හොරකම් කළාට මොකද? ඒකේ ಗುಣ කියනවා. මෙලෝ යහපත් වෙලා පරලොව සුගතිය යන මේ දහමක් නම් පිළිපදින්නේ හොරකම කොතන වුණත් එකයි. ಗುಣ කියන්නේ. නරක දේ නරකම තමයි. පැහැදිලිනේ? ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි වැරදි කාම සේවනි. එයා කල්පනා කරන්න කියන මම බැඳ මගේ නෝනා වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් තියෙනවට වෙන මිනිහෙක් එක්ක මැසේජ් කරනවට වෙන මිනිහෙක් එක්ක රෝන්ද ගහනවට මම කැමතිද? ඔයාගේ මහත්තයා
ඔයා කැමතිද ඔයාගේ මහත්තයා වෙන ගෑණියෙක් එක්ක කතා කරනවට, මැසේජ් ගහනවට, රෝන් දෙනවට, ගුබ්බෑයන් වල ලගිනවට ඔයා කැමතිද කියලා බලන්න කියනවා. මේ කාන්තාවකට තමන්ගේ ස්වාමියා අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියන එක දැන ගැනීම තරම් වේදනාවක්. තමන්ගේ පිරිමියාට තමන්ගේ ගෑණි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා කියලා දැන ගැනීම තරම් වේදනාවක්. මේ ලෝකේ පිච්චෙන දෙයක් ඒක. දවන දෙයක්, තවන දෙයක්. මහා කටෝරයි, ඒක පෑරෙන එකක්. මේ සුළුපටු වීරියක් නෙවෙයි ඔය පරණ කේ සමතක කරන්න තියෙන්න ඕන. එක පාරක් වුණොත් ජීවිතේම ඕක ඇදලා ගන්නවනේ මහ කුණු ගොඩක්. චර වේදනාකාරී. සමහරවිට මේ මිනිහාගේ තියෙන එක නාටකම්. නමුත් ඒ මිනිහා කැමති නැණි තමන්ගේ ගෑණි ගැන කතාවක් අහන්න. ඒක තමයි අර තමන්ගේ කම කියන එකත් එක්ක තියෙන බැඳීම. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ තමනුත් කැමති නැත්තම් එහෙම දේවල් වලට ඉතින් ඔය දැන් තමන් අනියම් සම්බන්ධතාවය තමන් වෙන ගෑණියෙක් එක්ක පවත්වනවා නම් ඒ ගෑණි බැඳපු මිනිහෙක් ඉන්නවනේ ඒ මිනිහා එකට කැමති නැහනේ. තමන් තවත් මිනිහෙක්ගේ එක සම්බන්ධයක් තියෙනවා ඒ මිනිහා බැඳපු ගෑණියෙක් ඉන්නවනේ එයා කැමති නැහනේ. ඒ වැඩි ඕනේ කසාද බැඳපු නෙවෙයි අපි කියමු තනිකඩ කොල්ලෙක් එනවා. ඒතකොට අම්මා තාත්තා කැමති තමන්ගේ තනිකඩ කොල්ලා කොයි හරි ගෑණියෙක් එක පල්ලෙවිලා හදා ගන්නවට කැමති නෑ. ඊට පස්සේ තමන්ගේ කෙල්ලෙක් ඉන්නවා. ඒක තමන්ගේ කෙල්ල කසාද බැඳලාත් නැති තනිකඩ කෙල්ල කොයි හරි බැඳපු මිනිහෙක් එක්ක හරි රෝන් දෙනකොට අම්මලා තාත්තලා කැමතිද? අම්මලා තාත්තලා පැත්තක දාන ඔයා කැමතිද ඔයාගේ දුවේ? ඔහම අනියම් සම්බන්ධයක් පවත්වනට අනියම් මේ පුතා අනියම් සම්බන්ධයක් පවත්වනට කැමතිද? තමාවම ගන්න කියනවා මේකට. කොච්චර තසාපතියයිද? ඔය පටලැවිලි තියෙන කෙනෙක් වුණත් කල්පනා කරන්න ඕන තමන්ගේ දරුවෙක් කොයි වගේ දෙයකට සම්බන්ධ වුණොත් ඔය අම්මම කොච්චර පඳුරු තලයිද පොල් ගහයිද දේවාල ගානියයිද අපේ කරවට ගත්තා කියලා. පෞල් පිටින් සාප වදිනවා. ඔය සමහර තැන් වලින් සමහර අම්මලා දෙස් දෙවල් තියලා අපි උන්ට කනවැන්තුන් කළා දාන්න පරම්පරා 7ක් ඌනියම් කරන්න කියලා මිනිස්සු ඌනියම් කරනවා. සමහර අයට ඌනියම් වදිනවා. මම දන්නේ එහෙම පවුලක් තියෙනවා. ඒ පවුලේ හැම දරුවෙක්ම ගේම කසාද කැඩෙනවා. මාසෙන් දෙකකින් කැඩෙනවා. මම දන්න පවුලේ දරු 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාම පවුල් කැඩිලා තියෙනවා. ඔය මුලක වෙච්ච දෝෂයක්. ඊට පස්සේ ඔයාලට අනාගත ඉපදෙන දරුවන්ටත් වන්දි ගෙවන්න වෙනවා. ඉතින් කල්පනා කරන්න කියනවා මගේ ගෑණිට මගේ මනුස්සයාට මෙහෙම අනියම් සම්බන්ධතා තිබ්බොත් ඒක හොඳයිද? ඉතින් ඒ නිසා ඇයි මම මේ අහක යනවත් එක පරිලැවෙන්නේ කියලා මට කියලා නෝන කෙනෙක් ඉන්නවනේ මට කියලා මහත්තයෙක් ඉන්නවනේ. තනිකඩයි නම් ඒක බඳින්න ඕන. නීත්‍යානුකූලව බඳින්න ඕන. හොරෙන් ඒ තැන්වල අගුපිල් වල ලගින්න නැතෝ. කල්පනා කරන තමනුත් වැරදි කාමසේවණින් වළකිනවා. තවත් කෙනෙකුට හොඳයි කියන්නේ. සමහර ගෲප් එකතු වුණාම කතා කරනවා කියලා කියන්නේ සමහර ඔය උගත්යයි සැලකින පැලැන්ති වල මිනිස්සු බවලත්තු කී දෙනෙක් එක්ක හිටියද පිරිමි කී දෙනෙක් එක්ක හිටියද? ඒ නිසා කල්පනා කරන්න කියනවා. ඇයි මෙහෙම කරන්නේ කියලා තමන්ගේ නෝනගෙන් තමන්ගේ මහත්තයාගෙන් එහෙම නැත්නම් තමන් විවාහ වෙනකල් පරිසං වෙලා ඉඳලා කසාදයක් බැඳගෙන ඒ සීලේ රකින්න කියනවා. ඒතකොට තමන් වැරදි කරන්නේත් නැහැ, කරවන්නේත් නැහැ, කරන්න අනුබල දෙන්නේත් නැහැ. කපුකම් කරන්නේත් නැහැ. ජෝඩු පටලවන්නේත් නැහැ. හොර වැඩවලට. ඊළඟට අනේ මහා මිනිසුක් කරන නෝක ඇති දෙයක් නැහැ කියලා එහෙම ඒකට වර්ණනා කරන්නේ නැහැ. වැරද්දමයි. ඔයගේ දේවල් කතා වෙන ඇහුනොත් අහන්න ඕන ඔයයි කතාවක් ඔයගේ නෝනට ඇහුනොත් කොහොම වෙයිද? පවුල කොහොම ගිනි ගනීද? සමහර බවලත්තු ඉන්නවා ගොඩාක් කාන්තාවන්ගේ හිත හයිය මදි. පොළොවේ පස් කනවා. ඒකනේ පොඩි ප්‍රශ්නේදී කෙල්ලෝ යක්ෂණියෝ වගේ වෙන්නේ. ඒ තමන්ගේ නෝනගේ යක්ෂණිය දකින්න ඕනේ නම් තමන්ගේ නෝනගේ සාපකාරී ඇඬිල්ල දකින්න ඕනේ නම් ඔයගේ වැඩ ආරංචි වුණාට කමන්නේ. සාපතියයි දෙස්තියයි. සාමාන්‍යයෙන් කෙල්ලෙක් දෙස් තියෙනකොට සාප දෙනකොට වදිනවම තමයි. නෑ වෙන්නේ නෑ. වදිනවා.
ඇස්වා කටවා වුණත් වැඩිපුර කාන්තාවන්ගෙන් වදින්නේ. දෙස් තියනකට වදිනවා. මේ මෙච්ච මෙහෙම බණක්වත් අහලා තමන්ගේ චරිතය හරියට හදා ගන්න කියලා කියනවා. තමන් ඒ වගේ වැඩ කරන්නත් එපා කියනවා, නතර කරන්න කියනවා. අනුන් ඒ වගේ වැඩවල යොදවන්නත් එපා කියනවා. ඒ වගේ ಗುಣ කියන්නත් එපා කියනවා. නරක දේ නරකමයි කියලා කතා කරන්න කියනවා. ඒතකොට ත්‍රිකෝටික පාරිශුද්ධ සීලී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔයා කැමැති දහනවා අනුන් බොරු කියලා තමයි අමාරු වැටෙනවා දකින්න. වංචාව යකෝ පුදුම බොරුවන්නේ කළා තින්නේ මට කියලා තමන් බොරු අමාරු වැටෙනවනේ. මිනිස්සු සල්ලි ගන්න හැටි පච ගෙල්ලානේ. ඒ කියන්නේ මේ හොඳ හිතක් ඕන අපිට මටවත් මන්න හිතනවා මගේත් හිත හයියමදි. සමහර මිනිස්සු දුක ඇවිල්ලා කියාගෙන යනකොට සමහරවිට අපේ වාහනේ තෙල් ගහන්න තියෙන මොදල් ටික මම දීලා තියෙනවා. පස්සේ බලනකොට බොරුවක් කළා තියෙනවා. ඒකට වේදනාවක් එනවා. මං හිතනවා මගේ හිත හොඳ මදි කියලා. මං ඒ වෙලාවට සිනහ වෙලා මේ ලෝකෙ දෙස බලාගෙන ඉන්න නැත්තම් අන්න ඒ තාක් මං ධර්මයේ පුරුදු කරන්න ඕන. ওই මිනුවන් කොට පැති ගයක් නැහැ කියලා කෙනෙක් අඬාගෙන ආවා. අපේ ලොකු සංසික් කිව්වා අපි එහෙනම් උදව් කරමු කියලා මීට අවුරුදු 10කට කලින්. එතකොට මං කොළඹ පැත්තේ හිටියේ. අපි කණ්ඩායමක් එකතු වෙලා එයාට ගයක් හදලා දුන්නා. මිනුවන් කොට පාරායිනේ මිඩමුකුත් එයාලගේ පොඩි ඉඩමක් තිබ්බා ඒකෙම හදලා දුන්නා. ඊට පස්සේ මාස දෙක තුනක් යනකොට ආයෙ අර මේ පාරායිනේ ඈතක පැල් කෙටියක ඉන්නවා ලෑලි කාමරයක. වාහනේ නතර කරලා ඇහුවා ඇයි මෙතන කියලා. අර ගේ ලොකු වෙඩි හාඳුරනේ වික්කා කෙවුවා. කාමර පහක සියලු පහසුකම් සහිත කොළඹ කට්ටියක් එකතු වෙලා අපි හැදුවේ. බිම ටයිල් අල්ලලා නාන කාමර වෙනම කුසිය වෙනම අලුත්ම ක්‍රමයට වික්කා. ඒතර වේදනාව වෙනවා. පැහැදිලිද? අපි අනුන්ගේ බොරුවට අහු වෙලා වංචාවකට අහු වෙලා කෙල්ල කොච්චර අහු වෙනවද බොරුවට වංචාවට. ළඟදීන් අපරාධ විමර්ශනාංශේ පරිගණක අපරාධ විමර්ශනාංශේ මහත් එක්ක ආව දේශනයක් දෙන්න. කෙල්ලෙක් එක්ක කොල්ලෙක් chat කරලා ෆෝන් එකෙන්. ඒගොල්ලෝ කියලා කාමරයකට එන්න කියලා කාමරයට යනකොට තාත්තා ඇවිල්ලා තාත්තා එදුවයි. අර Facebook එකේ ඊලන්දාරියෙක්ගේ ෆොටෝ එකක් දාගෙන කඩවසන් සුදු කොල්ලෙක්ගේ අර කෙල්ලෙක් එක්ක chat කරලා අර කෙල්ලත් chat කරලා තියෙන්නේ වෙන කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් දාගෙන. අවසානයේ දෙන්න කාමරයට යනකොට තාත්තා ඉදුවයි. ওই මිනිස්සු කොහොම ගෙවල් වලට ආවත් දන්නේ. ওই මිනිස්සුන්ට කොහොම ඇස් පේනවද මන්දා. ඔයගේ බැඳපු පිරිමි චූටි කෙල්ලෝ අතරමං කරන එක. වංචාකාරී කෙල්ලෝ අහිංසක කොල්ලෝ අතරමං කරන එක. ඔයා කැමැති දහනවා මේ ඔයා බොරුවෙන් රැවටෙන්න. ඇත්තටම ඔහොම ඔච්චර මේ බයිට් වෙන්න ඔයා කැමති ඔච්චර බොරුවෙන් අනුන් බයිට් කරන්න එපා කියනවා. Taman කැමති නැත්තම් ඒකට. ඒ බොරුව අනිත් අයට දෙන්න එපා කියනවා. ඒ වගේ අනිත් අය සමාදම් කරන්න එපා කියනවා. අන්න ඒ විදිහට Taman බොරු කියන්නෙත් නැහැ. බොරු කියවන්නෙත් නැහැ. බොරු කියන්න අනුබල දෙන්නෙත් නැහැ. ඒකට කියනවා ත්‍රිකෝටික පාරිශුද්ධ සීලී. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই විදිහට කල්පනා කරන්න කියනවා කේලම ගැන. කේලම් කියලා පවුල් කඩා හිරණේවා. හොඳ හිත් මිනිසුන්ගේ හොඳ හිත් කඩනේවා. කේලම් දන්නවනේ. ඔයා කැමැති දහනවා අනුන්ගේ කේලම් නිසා අපිව බින්දිලා යනවට. හොඳට ඉන්න නෝනයි මහත්තයා අම්මා දරුවෝ නැන්දම්මලා ගියලිලා හිත බින්දිනවා එක එකාගේ කේලම් නිසා. ඒතර ඔයා කැමති නැත්තම් කේලමෙන් බින්දෙන්නේ ඇයි අහනවා ඔයා කේලම් කියන්නේ අනුන් ගැන. අනුන්ටත් ඒක ওই දුකම නේද කියලා අහනවා. ඒ නිසා තමන් කේලම් කියන්නෙත් නැහැ. කේලම් කියවන්නෙත් නැහැ. ඊළඟට කේලමේ ගුණ කියන්නෙත් නැහැ. ඔවා කියපන් ඔක පුපුරලා යන්න දාවුලලා දාපිය කියලා එහෙම කියන්නේ නැහැ කියන. එතකොට ඒකත් ආකාර තුනකින් සංවර වෙනවා. ඊළඟට පරුස වචන. මේක නම් මන්නම් හිතන්නේ හරියට හිතන්න ඕන එක.
අපිට තරහ ආවට පස්සේ බැනගෙන යනවනේ. ඔයාලට වෙලා නැද්ද? මටත් වෙලා තියෙනවා. මට හැමදාම හිතෙනවා අපි ධර්මයේ පුරුදු කරන්න කොච්චර අපි දුර්වලයිද කියලා. මටත් තරහක් ආවට පස්සේ කියන දේවල් හිත දැක්කම අපි හොඳ නෑ, අපේ හිත හරි නෑ. කැත වචනේ නෝ. කොහොම හරි අපි තරහක් ආවම බලන්නේ හිත රිදෙනව වචනේ ගන්න තමයි බලන්නේ. ඒකෙන් වචනේ පටස් ගාලා එළියට දාන්න. පරුස වචන. ඔයා අහන්න කියනවා. ඒ බුදුරජාණන් දේශනා කරන ඔන්න ඔය වචන ටිකම මට ඇහුණොත් මට පුළුවන් ද ඔය ටික ඉවසන්න. දැන් කාට හරි අම්මා මතක් කරලා බයිනවා. ඔයාට බැන්නෝ. දැන් නායක හඳුනන මට කිව්වා නායක හඳුර ඉස්පිරිතාලේ ඉන්නකොට අල්ලපු කාමරේ මේ ගෙවන වාට්ටුවක කාමරේ කොහම හරි කොළඹ ලොකු නෝනා කෙනෙක් ගෙනල්ලා ඒ නෝනාට බෙහෙත් දෙන්න දරුවෝ ගෙනල්ලා ඉන්නේ. නෝනා දැන් වයස යාච්චි. බෙහෙත් දෙන්න යනකොට බෙහෙත් ගන්නෙ නැහැ. ඊට මේ සීට තරහ ගිහිල්ලා මේ කාර්යය කෑ ගන්නවා වහපින් නැකි ගෑණි කට කියලා හැර කළා. එතකොටම තමයි හාමුදුරුවෝ ට්‍රොලියේ අර දොර ළඟින් අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒ හාමුදුරුවන්ට ඒක ඇහුණා කිව්වා. දැන් අපි කියනවා වහපිය නාකි ගෑණි කට කියලා. ඔයා ලෙඩ ඇඳේ ඉද්දින් අමාරුවෙන් කෙන්දිරි ගහද්දින් කවුරු හරි නර්ස් කෙනෙක් ඇවිල්ලා වහපිය නාකි ගෑණි කට කියලා කිව්වොත් කොහොමද? ඔයා දැන් හොඳට ඉන්නවා. ඉස්සර වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. පරණ කේස් ඇද දැන් කතා කළොත් ඔයාගේ හිත කොහොමද රිදෙන්නේ? යකෝ වැරද්දක් වුණ බව ඇත්ත. මම මේක හදාගත්තා. මම නැහැ කිව්වේ නෑ. දැන් ඒක ඉවරයි. ඇයි මේ ආය අදින්නේ කියලා අපි අහනවනේ. ඒ වුණාට අපිමනේ පරණ කේස් අනුන්ගේ අදින්නේ. අපිට තරහා ගියාම. ওই තරහා ගිල්ල බයිනකොට පස්සේ තනියෙන් නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න ඕන ওই වචන ටික මට ඇහුණොත්. ওই වචන ටික මට ඇහුණොත් මට ඉවස ගන්න පුළුවන්ද කියලා. ඔය කෑ ගහන සැර මිනිසුන්ට මම නම් හිතන්නේ අනුන්ගේ එක වචනයක් ඉවසන්න පුළුවන් කියලා. මම නම් හිතන්නේ. ඔය ගෙදෙට්ටම සැර දාගෙන ඉන්න කෙනෙකුට එකපාර අඩිය හප්පලා වහපිය කට කියලා මොකක් හරි එකක් කියපු ගමන් තක්කු මොකෝ යනවා. ඉතින් ඒ නිසා සැර වචන කියන්න එපා කියනවා. දැන් ගම් වල නම් කොහොමද දන්නේ? සමහර අම්මලාත් ඉන්නවා තාත්තලාත් ඉන්නවා ජීවිතේට සැර වචනයක් කියපු නැති අය ඉන්නවනේ. නියමයි ඈ. ජීවිතේට කුණුහරුපයක් කටින් කියපු නැති අය ඉන්නවනේ. මේ ඉස්කෝලේ යන ළමයි අපිට ඉස්කෝලේ ගියාම අනිත් ළමයි නරක වචන කියනවා. සමහරට කියනකොට අපිට ඒවා තේරෙනවා. නමුත් අපේ කටින් කියන්න හොඳ නැහැ. පොඩි කාලේ ඉඳලම කුණුහරුපයක් කියන්නේ නැතු හිටියා කියන්නේ. ඒ වගේ කටවල් වලින් අනේ ඔයාලට යහපතක් වේවා කියලා කියනකොට ඒකම පිරිතක් වගේ වෙනවනේ නේ. සිත ප්‍රාර්ථනාවන්නේ නේ. ඇයි ඒ කටින් කුණුහරුප කියලා නැහැ, සැර වචන කියලා නැහැ, බැනලා නැහැ. නේ? අපේ කටවල් වලට ඇත්තටම මේ පිරිත හැර වෙන මොකවත් අපිට නැහනේ. පිරිත බුදුරජාණන් වහන්සේගේ නිසා පිරිත් කියලා සෙත් පැතුවොත් හැරෙන්න ඔයාගේ කටින් ආයේ කොහොමද සෙත් පතන්නේ ওই බයින බැනිල්ලට? කියන වචන වලට. සභාවකට ගිහලා මයික් එකේ අරන් ස්තුති කතාව පිළිගැනීමේ කතාව කරන්න බෑ. තරහ යන්න ඕන බලන්න පැයක් ගණන් අදින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමා උපමාවට ගන්න මට ඔහොම වචන ටිකක් එක දිගට ඇහුනොත් ඉවසන්න පුළුවන්ද කියලා. ඒ නිසා අනුන්ට සැර වචන කියන්න එපා කියනවා. තවත් කෙනෙකුට සැර වචන කියනකොට හොඳයි ඔහොම කියපු එක කියලා ප්‍රශංසා කරන්න එපා කියනවා. දැන් සමහර කෙනෙක් නියමයි උඹ නම් දුන්න ඈ ලෝවෙත් නැති වෙන්න දුන්නේ කියනවා. අරයාගේ සැර වචනෙට ප්‍රශංසා කරනවා. උඹ ඒ වෙලාවේ සැරට කතා කරපු නිසා තමයි යාන්තම් ප්‍රශ්නේ විසඳුනේ කියනවා. අරයාගේ සැරට ප්‍රශංසා කරනවා. කියනවා වැඩි නම් කරනවා තමයි උනට අපි අර සැර කරපු එක එච්චර හොඳ නැහැ කියලා කිව්වනම් අර මනුස්සයාට පොඩ්ඩක් හරි හිතෙන්න පුළුවන් ඕක. ගෙදර උනත් රණ්ඩු උනාට අම්මලා දරුවෝ අහගෙන ඉන්නවා. පස්සේ නිවුනම කියනවා පුතේ ඉතින් අපි ඔය එක එක ප්‍රශ්න වලට කෑ ගැහුවට ගෙවල් වල කෑ ගහන්න හොඳ නැහැ. මිනිස්සු hina වෙනවා.
ඔයාලට කියයි අම්මා තාත්තා මේ කෑ ගහනවා කියලා. ඒ නිසා අපි රණ්ඩු වෙන එක හොඳ නැහැ. පුතාලයි තාත්තා අපි රණ්ඩු වුණා තමයි. ඒ වුණාම පොඩි උමුත් ඉන්න හොඳ නැහැ. රට්ටු විනාශ වන්න හොඳ නැහැ. අපේ ප්‍රශ්න අපිම විසඳ ගන්න ඕන. එහෙම මිනිස්සු ඉන්නවා පින්වතුනි. එහෙම මිනිස්සු ඉන්නවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් කැමති දහනවා හිස් වචන අහන්න. මේ වැඩ ගොඩක් අපිට තියෙනවා. ඒක ASCII අල්ලපු ගෙදර උන් දැවිලා රටේ නැති වල්පල් ටික ගියව ඉන්නවා. ඇත්තනම කැමතිද? කොයි වෙලාවෙද යන්නේ? කොයි වෙලාවෙද යන්නේ? කොයි වෙලාවෙද යන්නේ? අරන් එනකොට දොර වහනවා. මීට මාරු වෙනවා. මමත් කරලා තියෙනවා එහෙම. ඔය ඕපදූප වහා ඉන්න වෙලාවක් නැහැ. ආන්නේ වගේ තමයි මමත් ඕපදූප හිස් වචන කියන්නේ කියොත් අනිත් අයට අපිවත් අප්‍රියමනාප වෙනවා. ඒ නිසා වැඩකට ඇති දෙයක් කෙටි වෙලාවක්. ඕන තරම් කෙනෙක් කතා කරන එක පොඩි වෙලාවක් කතා කරන්න ඕන. නැත්නම් එපා වෙනවා. කෝල් එකක් ගත්තත් දැන් ඔයා වැඩක ඉන්න අතරේ එක්කෙනෙක් කෝල් එකක් කරන් පැය භාගයක් විතර අදිනවා. එපා වෙන්නේ නැද්ද කියන්නකෝ? වැඩක් නැතුව නිකන් කාලා බිල්ල නිකන් බුදියා ඉන්නවා නම් කමක් නැහැ කියන්න. ඒත් අර නිදා ගන්න වෙලාව මදි වෙනවා කියලා ඒත් අරා යනවා. හිස් වචනෙන් වළකින්න කියන. ඔන්න ඔය කයයි වචනේ සංවර වීම. කයෙන් කෙරෙන වචන වැරදි තුනයි. මොනවද? සත්තු මැරීම, හොරකම් කිරීම, වැරදි කාමසේවණි. වචනෙන් වෙන වැරදි හතරයි. බොරුව, කේලම, පරුස වචනේ, හිස් වචනේ. දැන් 7යි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමාව උපමාවට අරන් තුන් ආකාරයකින් පිරිසුදු වෙන කෙනා සෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. යාට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේ ගැන සෙලවෙන්නේ නැති සද්ධාවකට එන්න. අනේ බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ නැහෙනි. බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළානේ. බුදුරජාණන් වහන්සේ සුන්දර නිවනට වැඩියනේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ නොදන්න දෙයක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ අවබෝධයට අනුව ජීවත් වෙනවනේ විද්‍යාචරණ සුගත ලෝකවිදු. බුදුරජාණන් වහන්සේ අපිව দমনය කළානේ. දැන් අපි ටික ටික වැරදි අඩුපාඩු හදා ගන්නකොට ඇත්තටම අපිව දමනය කළේ බුදුරජාණන් වහන්සේ. ඔයා සුරාපානේ නතර කළා නම් නතර කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ ප්‍රශංසාව භාග්‍යවතුන් වහන්සේට යන්න ඕන. ඔයා වැරදි කාමසේවනේ නතර කළොත්, ඔයා බොරු කියන එක නතර කළොත්, උකුණ තලන එක හරි නතර කළොත්, ඒකේ යන්න ඕනේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට මම දමනය වුණා කියලා. අනුත්තර පුරිස ධම්මසාරති. දෙවි මිනිසුන්ට ශාස්ත්‍රඥ වහන්සේ. බුද්ධ කියලා කියන්නේ අන් අයගේ අවබෝධයට දහම් දේශනාව. මටත් පොඩ්ඩක් හරි තේරුණානේ මේ බණ කියලා. භාග්‍යවතුන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පින්වන්තයි. මේ බුදුගු ධර්මයේ අවබෝධ වෙනකොට වැරදි අඩුපාඩු හදාගන්නකොට බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ප්‍රේමයක් හට ගන්නවා. අපි හිටියේ කොතනද? දැන් ඉන්නේ කොතනද කියලා. දැන් ඔය සහාම්දුරනමගෙන් බණක් අහලා හැදුනොත් ඒ හාමුදුරන්ට රත්තරන් පූජා කරනවා, ඒ හාමුදුරන්ගේ ෆොටෝ අඳිනවා, ඒ හාමුදුරන්ට මල් තියනවා. එච්චර ප්‍රසාදයක් එනවා නම් මම බුදුරජාණන් වහන්සේ නිසායි මම හැදුනේ කියන හැඟීම ආවට පස්සේ බුදුරජාණන් වහන්සේට කොහොම ගරු කරයිද? පැහැදිලිද මම කියන්නේ? ඊළඟට මේ අනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාකාත සම්දිට්ඨික අකාලික එහිපස්සික ඕපනායික ධර්මය මේ බණ අනිත් අයටත් ඇහෙනවා නන්නේ මේ ධර්මයේ කොච්චර ශ්‍රේෂ්ඨ එකක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ රහතන් වහන්සේලා සුපටිපන්නයි, විජ්ජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචපටිපන්නයි, ආහුනේය පාහුනේය දක්ඛිනේ අංජලි කරණී ඒ රහතන් වහන්සේලා ගුණ සිහි කරනවා. එහෙම සිහි කරද්දි පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. තව ධර්මයේ මනසිකාර කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැටෙන්න ගන්නවා. මෙන්න මේ චිත්ත අර විදිහට තමාව උපමා කරගෙන සීල් රකින්න කෙනා හැම වෙලාවෙම තමන් ගැන හිතානේ සීල් රකින්නේ. මෙයා තෙරුවන් කෙරෙහි පැහැදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ආර්ය සංඝයා කියන තුනුරුවන් සරණ පෙරටු කරගෙනයි සීලය රකින්නේ.
එතකොට අපායේ යන හැටි, දිව්‍ය ලෝකේ යන හැටි, සංසාරේ යන හැටි ඔක්කොම ධර්මයෙන් අහනවනේ. අහලා දැන් ඇති වෙන සීලය කිසිම විදියක කැඩෙන්නේ නැති සීලයක් වෙනවා. අර අත්ූපනායක දහම්පරයය සීකර කර යන කෙනාගෙන් සිල්පද කැඩෙන්න පුළුවන්. සීකර ගන්න බැරි වෙනකොට කැඩෙනවා. දැනුත් හිතුණානේ ඔයාලට අනේ මේ බයින් එක නතර කරගන්න ඕන කියලා. බලන්නකො දැන් ගෙදර ගියාට පස්සේ. ඉස්සෙල්ලාම පොඩි උන්ට බයිනවා යනකොට කියලා නේ ගියේ කෑ ගහන්න එපා කියලා. කියලා මෙතනින් ගිය ගමන් පටන් ගන්න. එතකොට මේක අපිට හික්මෙවි ධර්මයේ අහ තමයි අත්ූපනායක දහම්පරයයි හිතා වෙහෙසෙන් තමයි රකින්න තියෙන්නේ. තිසරණේ ගැන අවිච්ඡ ප්‍රසාදයටපත් වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාවයි සතර අපාය ගැන තියෙන අවබෝධයයි දහං අවබෝධය එක පන්සිල් පද පහ කැඩෙන්නේ නැහැ. ස්ථීර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ යතෝකෝ ගහපති ආර්ය ශාවකෝ හිමි සත්‍යේ ධම්මේ සමන්නාගතෝ හෝති. තමාව උපමාවට අරගෙන අර මේ කයෙන් වචනෙන් වෙන වැරදි නතර කර ගන්නවානේ. වැරදි මේ බොරු මේ ප්‍රාණඝාතයේ සොරකම වැරදි කාම සේවනයේ බොරුව කේලම පරුස වචන හිස් වචන හතයිනේ. මට මේක වුණා නම් කියලා. ඒක තමා උපමාවට අරන් මේ සංවර වෙන දහම් හත තියෙනවා නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා රත්නය ගැන අවිච්ඡ ප්‍රසාදයටපත් වෙලා නම් පන්සිල් පද පහක් කැඩෙන්නෙම නැති තැනටපත් වෙලා නම් එයා තමන් ගැනම එන්න කිව්වා මේ ප්‍රමායික තමන් ගැන නිගමනයකට මං ආයේ නිරේ යන්නේ නැහැ කියලා. තිරිසන් ලෝකේ යන්නේ නැහැ, പ്രേත ලෝකේ යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එයාගේ මේ සතර අපායේ සම්පූර්ණ දොරටු ඇහෙනවා. දැන් දිව්‍ය ලෝකේ යන්න බණක් ඇහුවේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ කවදාවත් අපායට වැටෙන්නේ නැති බණක්. පැහැදිලිද මම කියන්නේ? සාමාන්‍ය කෙනෙක් පින් දහම් කළා දිව්‍ය ලෝකෙට යනවා. නමුත් ආය ආපහු සතර අපායට වැටෙනවා. මේ තෙරුවන් ගැන දැන් තමන් සීල රකින්න ගමන් තෙරුවන් ගැන අවිච්ඡ ප්‍රසාදයට ඇවිල්ලා පංචශීලයේ කැඩෙන්නේ නැති තැනට ඒ ධර්මය අවබෝධ කරගත්තොත් ආය සතර අපාය වැටෙන්නේම නැහැ. ඉතින් මේක කිව්වා විතරයි. අර ගමේ මිනිස්සු පෙරළුණා. සිරසින් වන්දනා කළා. නිහඬව හිටපු මිනිස්සු සාදුකාර දුන්නා. ස්වාමීනි කොයිතරම් සුන්දරයිද? ස්වාමීනි කොයිතරම් සුන්දරයිද? යටට හැරවිලා තිබ්බ දෙයක් උඩට හැරවුණා වගේ. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්වුවා වගේ. අඳුරේ තියෙන රූප දකින්න පහනක් දැල්ලුවා වගේ. අපේ ජීවිතේට හරි පාමාවත පෙන්වුවා. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා සරණ ගියා. දිවි තිබෙන තුරු ධර්ම රත්නයේ සරණ පාණුපේතම් ප්‍රාණේ තියෙන තුරු ධර්මයේ සරණ යනවා කියලා සරණ ගියා. ප්‍රාණී තියෙන තුරු ආර්ය සංඝ රත්නයේ සරණ යනවා කියලා සරණ ගියා. පැහැදිලිනේ? තිරුවන් සරණ ගියා. බලන්න අර ධර්ම කාරණා අහනකොට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ආවා. ධර්මයේ ගැන පැහැදීම ආවා. සංඝ රත්නයේ ගැන පැහැදීම ආවා. දැන් ටික ටික යාලා පුරුදු කරගන්න. ඕන ඔය විදිහට වේලුද්වාර ගමේ මිනිසුන් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් පද පහ හොඳින් රැකගෙන ඒ ධර්මය අවබෝධ කරගත්ත බොහෝ දෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණා. සකදාගාමි ඵලයටපත් වුණා. අනාගාමි ඵලයටපත් වුණා. ඇතැන් අය පැවිදි වුණා. අරහත්ත්වයටපත් වුණා. මුලින්ම කියලා දුන්නේ තමාව උපමා කරගෙන වැරදි වැඩවලින් වළකින්න. ඔයාගේ අතින් යම් වැරද්දක් වෙනකොට ඔයා කල්පනා කරන්නේ ඒ වැරද්ද ඔයාට වුණොත් කොහොමද කියලා. පැහැදිලිනේ? හැමදේම හිතන්න. මේක මට වුණා නම් කියලා කාට හරි ඉරිසියා කරනකොට කාගේ අතපය කැඩිලා යන්න පොල් ගහනකොට ඔයාගෙන් තවක් කෙනෙකුට වැරද්දක් වෙන්න පුළුවන්. එයා ඔයාට පොල් ගහනවා අතපය කැඩෙන්න කියලා. ඒතර ඔයාගේ අතපය කැඩුණා. ඔයයි ඒ රණ්ඩුන බව හැබෑව. නමුත් ඔය දරු පැට්ටුන්ට ඔයා උයන්න ඕන නේද? උන්ගේ රෙදි ටික ඔයා හොදන්න ඕන නේද? ගෙදර වැඩ ටික ඔයා කරන්න ඕන නේද? අතපය කැඩිලා එක්තෙන් වුණ ගමන් කී දෙනෙකුට ගින්දරක්ද? ඇයි පින්වතුනි එක පොල් ගෙඩියෙන් ලෝකෙට ගින්දරක් දෙන්නේ? එක පඳුරෙන් ඇයි ලෝකෙට ගින්දරක් දෙන්නේ? ලෝකෙක දුකත් තනියෙන් ඉවසගෙන ඉන්නවා අනිත් අය ගැන මෛත්‍රියෙන්.
ඔයාට මේ ජීවිතේ විතරයි ওই දුක ගෙවන්න තියෙන්නේ. සංසාරේවත් ඔයාට වදින්නේ නැහැ පොල් ගෙඩිය. සංසාරේවත් හදිවිනියමක් වදින්නේ නැහැ. ඒ ඉවසපු ඉවසිල්ලට. ඔයා වගේ කෙනෙක් සෑයට ගිහිල්ලා රතන සූත්‍රය ආටානාටය අඟුලිමාල පිරිත වගේ පිරිත් කියනකොට නිකම් ওই දෝෂ අයින් වෙලා යනවා. හිත හොඳ නිසා. කරුණාව නිසා. මෛත්‍රිය නිසා. පැහැදිලිනේ? ඉතින් ඒ නිසා අත්ූපනායක දහම් පරයය තමයි දැන් අපි අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ. ඒ නිසා ඔබටත් මටත් තමාව උපමා කරගෙන ධර්මයේ හැසිරෙන්නටත් තව කෙනෙකුට අපේ අතින් වැරද්දක් නොවෙන්නටත් අනුන් වැරද්දට පොළඹව නොගන්නටත් එහි ගුණ නොකියන්නටත් ත්‍රිකෝටික පාරිශුද්ධ වශයෙන් ඒ සිල් ගුණ දම් පුරන්න අපිට ශක්තිය ලැබේවා. ඒ වගේම තුනුරුවන් ගැන ප්‍රසාදී දියුණු වේවා. සමාදන් වුණ සිල්පද හොඳින් ආරක්ෂා කරගන්න ලැබේවා. මෙලෝ යහපතත් පරලෝ යහපතත් සලසා ගන්න ගෞතම මුනිදුගේ දහමේ පිහිට ලැබේවා.